ආය යාළුවනේ ගොඩක් දවසකින් ඉතින් අද යාළුවටියත් එක්ක යන්න බැලුවේ නිවාඩු දවසේ මාතුගන්ගේ බෝට් සෆාරි එක. අපි ඉස්සරහට හම්බෙමු. අපි ආවා දැන් මාතුගන්ගේ එතන බෝට් සෆාරි කරන එතනට ආවා බුද්ධ බෝට් සෆාරි කියලා. අපේ යාළුවෝ තව ටික දෙනෙක් එනවා ගාල්ල පැත්තෙන්. අපි ආවේ කඩවත ඉඳන් ආවේ හයිවේ එකේ. තව යාළුවෝ 4 දෙනෙක් විතර එන්නේ ඉන්නවා ගාල්ල පැත්තෙන්. අපි යාළුවත් තාම යමු. දැන් පිටත් තුනා කට්ටියත් එක්ක යන්න මාදුකගේ බෝට් සෆාරි. යාළුවෝ ටික පොල්ලත් එක්ක මාළුවෙක් කියලා රැවටුණා යාළුවේ. මේ බලපිටියේ රේල්වේ ස්ටේෂන් එක. මේ මාළුවගේ යනකොට ඒක පේනවා. අපි මේරික බලපිටියේ රේල්වේ ස්ටේෂන්. එතන තියෙනවා පිස්තර වේග. Kayak harusnya pakai ini. Podi malu na, luku malu tina sama hari. Luku malu. Nih ke podi malu tiga kini. යාළුට කේන්ති ගිහලා තමන්ද මාත් එක්ක කනවා යාළුවේ හොඳටම. ඒකට වඩා ලොකු මාළු ටිකක් නේ. යාළුවා කනකොට පොඩ්ඩක් දෙන්න. පටන් ගන්න හදන්නේ ෆිෂින් තෙරපියෙන් පස්සේ. ගංගේ මැද කඩය. මාදුවගේ මෙතන තමයි කුරුඳු වත්ත කියන්නේ. මේ දූපත තමයි කුරුඳු වත්ත කියලා කියන්නේ. මේකන කියලා දෙනවා කුරුඳු හදන හැටි, කියන්නේ කුරුඳු තල්න හැටි, ඒ ඔක්කොම ටික කියලා දීලා මේ කුරුඳු තේ එකක් එම බොන්න පුළුවන්. කුරුඳු තල්න හැටි හැමදේම කියලා දීලා කරනවා YouTube එකේ. Thank you. මේ තියෙන කුරුඳු ගහක් කොටසක් මේකේ කුරුඳු දෙකක් තියෙනවා. කුරුඳු විදිහට ගන්න. ලෝකේ හොඳම කුරුඳු තියෙන ලංකාවේ. අතට කුරුඳු ගහක් කුරුඳු විශේෂයි. මේක පොඩි පැලකට දුකට සරගතියක් තියෙන මේ දුපත්‍ර තියෙන කුරුඳු. මේ පොත්. මේ කුරුඳු වත්ත කියන තැනින් අපි ආයි යන්න පටන් ගත්තා.
පොඩි කඩයක් තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. හෝදගෙන ඉන්න මෙච්චර ඉතුරුලා තියෙනවා. මේක හින්දු දේවාලයක් තියනවලු. පොඩි හින්දු දේවාලයක් තියනවලු. ඔව්. ඒකට පේනවද දන්නේ. ගණ දෙවියෝයි කතරගම දෙවියන්ගේ රූප තියෙනවා. මේක තමයි මාදුකගේ පොඩිම දූපත. ලංකාවේ බලපිටිය විතරයි තියෙන්නේ. මොකක්ද ඒකේ විශේෂත්වය? මේකත් කඩුලාන වර්ගයක්. වීගෙන යන ශාකයක් තමයි. මේ පන්සල තමයි මේ මාදුගඟේ තියෙන කොද්දුව රජමහා විහාරය. කොද්දුව රජමහා විහාරය කියලා කියන්නේ. මේ කොද්දුව රජමහා විහාරයෙන් අරගුණ සැකයක් හදලා තියෙනවා. දැන් අර තියෙන මෙලින්ම තියෙන පිළිසුම අපිට දැන් ඊට පස්සේ ටික තියෙනවා. අපි ඉස්සරහට බලමු. පන්සලේ ඉන්නේ. අපේ බෝට් එකේ මෙහෙ තමයි අපිට ඔක්කොම ටික මග පෙන්නලා හැමදේම පෙන්නුවේ. ඇත්තටම හොඳයි මේ අයියත්. මෙයාලා ටීම් එකෙන් මරු බුද්ධි බෝට් සෆාරි කියලා තියෙන්නේ. මේ බලපිටියේදී. හොඳයි ඇත්තටම හොඳයි. මෙයාලගේ සර්විස් එකෙන් මරු. අපි ආයිතලා හම්බ වුණේ ඈ. තව අපිට යන්නත් තියෙනවා. අපි ඉස්සරහට බලමු එහෙනම්.
ඇත්තටම මෙයාලගේ සර්විස් එක මාරු. මෙයාලගේ බෝඩ් ගොඩක් තියෙනවා. ඇටි වෙනකන් ක්‍රවුඩ් එක ආවට පුළුවන් මෙයාලගේ. මේ ඉන්නේ එයාලගේ බේස් එක. බෝඩ් සෆාරි. අපි අර බෝඩ් ගත්ත තැන පහු කරලා අපි ඉස්සරහට ආවා මේ මොයකට පෙන්නන්න අපිට. මේල ගාල්ලකොළඹ මේන් රෝඩ් එක. අපි මේ පාලම යටින් තමයි දැන් යන්නේ. අන්න යාළුනේ මේ මාදුගඟ මුහුදට එකතු වෙන තැන. අන්න යාළුනේ මාදුගඟ මුහුදට එකතු වෙන තැන. එතනින් තමයි මාදුගඟ මුහුදට එකතු වෙන්නේ. මෙතන මම හිතන වරායක් තියෙනවා යාළුනේ. මම හිතන්නේ බෝට්ටු ඇති තමයිට දීවර කටයුතු කරන බෝට්ටු මම හිතන්නේ වෙන්නේ. අන්න මාදුගඟ එකතු වෙන තැන මුහුදට. මාදුගඟ මුහුදට එකතු වෙන තැන යාළුනේ. අතන පොඩි කැත වැඩක් කරා බෝට්ලේ බින්ද යන්නේ මුහුද පැත්තට. කවුරු හරි ඉතින් ඇනෙන්න පුළුවන් ඉතින්. ඒක කරන එක හොඳ නැහැ. අපි යන පැත්තත් ඔය සෙට් එකට තමයි නම් මාදුගඟ මුහුදට එකතු වෙන තැන. කට්ටිය පාලම උඩේ ඉඳන් මාළු වලනවා. මාදුගඟේ බෝට් සෆාරි එක අපි ඉවර කරා. අපිට ෆුල් සපෝට් එකක් දුන්නා මේ බුද්ධි බෝට් සෆාරි එකෙන්. මේ අද අපි මේ රැයට අපි යාළුවෝ ටිකත් එක්ක බීච් කැම්පින් එකකට යන්න හදනවා. ඒක මම තැන කොහෙද කියලා කියන්නේ නැහැ. මේක නම් මාරම ලස්සන වෙයි. අපිට පොඩ්ඩක් හැබැයි රෑ වුණා මේ අපි මීට කලින් එතනට යන්න හිටිය ප්ලේස් එකට පොඩ්ඩක් රෑ වුණා. අපි ඒත් දැන් යනවා එතනට. අපි එතන ගිහලා බලමු. ඒක හැබැයි අලුත් vlog එකක් විදිහට බලන්න වෙන්නේ. මේකට link එක දාන්න. මේ මොකද වීඩියෝ එක දිග වැඩුණොත් බලන්න හිතෙන්නේ නැහැ. ඊළඟ vlog එකකින් beach camping එක හම්බෙමු. එහෙනම් මේක බලපු හැමෝටම thank you. අපි ආයි අනිත් වීඩියෝ එකකින් හම්බෙමු.